අපි හැමෝම කන ජංක් ෆුඩ් කියලා කියන මේ કૃතිම ආහාර පිටිපස්සේ තියෙන ඇත්ත කතාව මොකද්ද? අන්නේ සැඟවුණු රහස ගැන තමයි අද අපි මේ විග්‍රහෙන් කතා කරන්න යන්නේ. හොඳේ. අපි එනම් මේක පටන් ගමු පොඩි ප්‍රශ්නකින්. හිතලා බලන්න ලෝකේ තියෙන භයානකම ආහාර අමුද්‍රව්‍ය මොකක් වෙන්න පුරවන්ද? ගොඩක් දෙනෙක්ට එකපාරටම උලට එන්නේ සීනි, ලුණු, සමහර විට මේ දේවල් නේද? හැබැයි පුදුම දේ කියන්නේ ඒ එකක්වත් නෙවෙයි. අපි නිතරම ඇඟිල්ල දික් කරන ඒ සුපුරුදු සැකකාරයෝ නෙවෙයි මේ කතාවේ නියම විලන්ලා. ඇත්තම භයානකකම තියෙන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරු තැනක. හරි. එல்லாம் මොකද්ද මේ ඇත්තම අන්තරාය? මෙන්න මේකයි කාරණේ. ප්‍රශ්නේ තියෙන්නේ අමුද්‍රව්‍යවල නෙවෙයි. ඒ කියන්නේ සීනි ලුණු වගේ දේවල් වල නෙවෙයි. භයානකම දේ තමයි ඒ අමුද්‍රව්‍ය පාවිච්චි කරන විදිහ. ඒ කියන්නේ ඒ පිටිපස්සේ තියෙන චේතනාව. මේක තමයි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ. કૃතිම ආහාරයක තියෙන හැම එකම අමුද්‍රව්‍යයක් ගන්නෙම ඊටාම සූක්ෂමව විද්‍යාත්මකව නිර්මාණය කරලා තියෙන එකම දෙයකටයි. ඒ තමයි අපි ඔය කැමවලට ඇබ්බැහි කරවන්න. ඒක තමයි එකම ඉලක්කය. හොඳයි. එහෙනම් කොහොමද මේ ඇබ්බැහි කරවීම කරන්නේ? අපි බලමු යාලා පාවිච්චි කරන පළවෙනි උපක්‍රමය. ඒ තමයි රසයත් එක්ක කරන මායාව. එහෙමත් නැත්නම් රස ඉංජිනේරු ශිල්පය. දැන් මේ කියන දේ සමහර විට විශ්වාස කරන්න අමාරුයි. අපි කන එක එකම કૃතිම ආහාරයක් ඇතුලේ ඒකේ රසය හදන්න විතරක් පාවිච්චි කරන වෙනස් රසායනික ද්‍රව්‍ය වර්ග 80ක් 150ක් අතර ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. හිතා ගන්න පුළුවන්ද? ඒ විතරක් නෙවෙයි. කතාව ඊටත් වඩා සංකීර්ණයි. මේ සමාගම් වලට ෆ්ලේවර් එන්කැප්සුලේෂන් කියලා තාක්ෂණයක් පාවිච්චි කරන්න පේටන්ට් බලපත්‍ර පවා තියෙනවා. ඒකෙන් යාලට පුළුවන් අපි කෑම කටේ තියන්න ඉන්න තප්පර කීපය ඇතුළ රසය දැනෙන විදිහ, ඒ කියන්නේ රසය එළියට එන වේගය සහ වේලාව පාලනය කරන්න. හරි. ඉතින් මේක වැඩ කරන්නේ මෙහෙමයි. අපි කෑම කටේ තියාගත්ත ගමන් මොළයට දැනෙන්නේ අතිශය ප්‍රබල ක්ෂණික රස පිපිරීමක්. ස්වභාවික ආහාරයක කවදාවත් නැති විදිහේ එකක්. හැබැයි ඒ රසය ආපු වේගෙන්ම නැතිවලා යනවා. ඉතින් මොකද වෙන්නේ? ඒ උච්චතම රසය ආයෙත් විඳගන්න මොළය තවත් කැල්ලක් ඉල්ලනවා. ඔන්න ඕකයි චිප්ස් පැකට් එකක් කනකොට එක කෑල්ලකින් නවත්ත ගන්න බැරි වෙන්න හේතුව. හරි. ඒ රසය ගැන කතාව. දැන් අපි යමු දෙවරි උපක්‍රමයට. ඒ තමයි සැඟවුණු සීනි චක්‍රය. බලමු කොහොමද යාලා අපිව සීනි වලින් රවට්ටන්න කියලා. මෙතනදී එයාලගේ රහස් ආයුධය තමයි පිෂ්ඨය. දැන් අපි සාමාන්‍යයෙන් පිෂ්ඨ කියලා හිතන්නේ අල, බත් වගේ දේවල්නේ. හැබැයි මේ කර්මාන්තවල පාවිච්චි කරන අදිසැකසූ පිෂ්ඨය කියන්නේ ඇත්තටම සීනි වල රහස් නියෝජිතයෙක් වගේ. මොකද පිෂ්ඨය කියන්නේ දිග දාමයක් වගේ එකට බැඳුණු සීනි අණු ගොඩක්. ඉතින් ශරීරයට ගියාම ඒක කැඩිලා සීනි බවටම තමයි පත් වෙන්නේ. ඉතින් මේ සැඟවුණු සීනි නිසා මොකද වෙන්නේ? අපි ලේවල සීනි මට්ටම එකපාරටම අහසට යනවා. ඊට පස්සේ ඒ ගිය වේගයම ආයෙත් බිමටම කඩාගෙන වැටෙනවා. ඒක හරියට රෝලර් කෝස්ටර් එකක යනවා වගේ. ඔය ලේවල සීනි මට්ටම එකපාරටම බිමට වැටෙනකොට අපි ඒකට කියනවා sugar crash එකක් කියලා. එතකොට ශරීරය කලබල වෙලා මට තව සීනි ඕන කියලා සංඥාය වෙනවා. අන්න ඒකයි ජංක් ෆුඩ් එකක් කාලා පැය භාගයක් යන්න කලින් ආයෙත් බඩගිනි වගේ දැනෙන්නේ. ඒක ඇත්ත බඩගින්නක් නෙවෙයි. ඒක કૃතිමව හදතු සීනි ඉල්ලන තෘෂ්ණාවක්. හරි. රසය ගැන කතා කළා, සීනි ගැන කතා කළා. දැන් බලමු තුන්වෙනිය සහ සමහර විට පුදුමම හිතෙන උපක්‍රමය. ඒ තමයි mouth feel. ඒ කියන්නේ කෑම කටේ තියෙනකොට දැනෙන ස්වභාවය. ඒ කියන්නේ ඒකේ තියෙන කුරු ගතිය, සිනිඳු ගතිය, ඒ හැමදේම. මේක නිකන් සුළුෙන් තකන දෙයක් නෙවෙයි. මේ ලොකු සමාගම්. එයාලගේ කෑමවල mouth feel එක, ඒ කියන්නේ ඒ කටට දැනෙන සංවේදනය පරිපූර්ණ තත්වයට ගේන්න විතරක් ඩොලර් බිලියන ගණන් වියදම් කරනවා. ඒක වෙනමම විද්‍යාවක්. ඉතින් ඇයි මේකට මෙච්චර සල්ලි වියදම් කරන්නේ? මෙන්න මේකයි නියම හේතුව. මේ mouth feel එකේ ප්‍රධානම ඉලක්කය තමයි ඊටාම බාල අඩු ගුණාත්මක අමුද්‍රව්‍ය පවා මිනිස්සුන්ට රසකර කන්න සලස්වන එක. ඒ කියන්නේ કૃතිම පිෂ්ඨය, බාල තෙල් වර්ග වගේ දේවල් තියෙන නියම සමහර වෙලට අප්‍රසන්න රසය වහලා දාලා ඒ වෙනුවට කටට පුදුමාකාර සංවේදනයක් ලබා දෙන එක. හරි. දැන් අපි මේ කතා කරපු කෑලි ඔක්කොම එකට එකතු කරලා බලමු සම්පූර්ණ චිත්‍රය දිහා. ඉතින් අපි දැක්කා ප්‍රධාන උපක්‍රම 3. 1. මොළය රැවට්ටන රස තරංග. 2. අපිව සීනි චක්‍රයක හිර කරන සැඟවුණු සීනි. 3. බාල අමුද්‍රව්‍යවල රසය වහන කටට පුදුම සනීපයක් දෙන mouth feel එක.
අවසාන වශයෙන් මේ කතාවේ හරය තමයි මේක. ලෝකේ භයානකම අමුද්‍රව්‍ය කියන්නේ සීනි, ලුණු හෝ මේදිය වගේ දෙයක් නෙවෙයි. භයානකම දේ තමයි ඒ අමුද්‍රව්‍ය යොදාගෙන අපිව ඇබ්බැහි කරවීමේ චේතනාවෙන් ඒවා සකසන සමස්ත ක්‍රියාවලියම. ඉතින් මේ තාක්ෂණයන් ගැන දැනගත්තට පස්සේ මීළඟ පාර කඩෙන් કૃතිම ආහාරයක් අතට ගන්නකොට ඒ දිහා බලන විදිහ පොඩ්ඩක් හරි වෙනස් වෙයිද? ඒ ගැන හිතන එක හැමෝටම බාරේ.